ළමයි ඒකේ තව කොටසක් තියෙනවා අපි ඉස්සෙල්ලා කතා කරපු මේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රයේම මොකද්ද අපෙන් අහන්නේ අපෙන් අහනවා සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇඳීමට යොදාගත් සංඛ්‍යා වගුවේ අසම්පූර්ණ සටහන. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් වෙන්දට දෙන්නේ මෙන්න මේ වගුව දීලා ඒකේ සමුච්චිත සංඛ්‍යාතේ හොයලා මේ වක්‍රය අඳින්නනේ. මේකෙදි වක්‍රය ඇඳලා දීලා තියෙනවා. අපෙන් ඒකේ අනිත් පැත්ත අහන්නේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇඳලා දීලා තියෙනවා. අපෙන් අහනවා මේකේ තිබ්බ සංඛ්‍යාතය කීයද? එහෙනම් ඔයාලා වෙන්දට මෙන්න මෙතන වගුවක් මෙහෙම ගහ ගන්නවා. මතකද සමුච්චිත සංඛ්‍යාතය කියලා තීරුවක් මෙහෙම ගහ ගන්නවනේ. මතකද? මුලින් 10 ලියනවා. ඊට පස්සේ 10ට මෙන්න මෙතන තියෙන එක එකතු කරලා මෙතනින් ලියනවා. මතකයි නේද? එහෙමනේ අපි සමුච්චිත සංඛ්‍යාත තීරුව ගහගන්නේ. දැන් සමුච්චිත සංඛ්‍යාත තීරුව මේකේ දීලා තියෙනවා. ඒ කියන්නේ සමුච්චිත සංඛ්‍යාතේ දීලා තියෙනවා. 0යි 15යි අතර 10යි 15යි 30යි අතර අපිට මේකෙන් ගන්න පුළුවන්. මේ බලන්න 15යි 30යි අතර කියන්නේ මෙන්න මේකනේ ළමයි. මෙන්න මේ කෑල්ල මේ 15යි 30යි අතර කියන්නේ මෙන්න මේ 30 යන කෑල්ල මේ. ඒතකොට එතනගේ 40යි. එතනගේ 40යි. එහෙනම් ඔයාලට මෙතෙන්ට දාගන්න පුළුවන් 40යි කියලා. මෙන්න මෙතන 40යි. එතෙන්ට 40 එන්න නම් මෙන්න මේ සංඛ්‍යාතයට කීයද එන්න ඕනේ. ඒ කියන්නේ 10ට මෙන්න මෙතනගේ එකතු කරලානේ මෙතෙන්ට දාන්නේ අපි. එතකොට මෙතන තියෙන්න ඕන ළමයි 30. මේ අහලා තියෙන්නේ අනිත් පැත්ත අහලා තියෙනවා මෙතෙන්ට එන්න ඕනේ 30. ඊළඟට බලමු 30යි 45යි අතර සමුච්චිත සංඛ්‍යාතය. 30යි 45යි අතර කියන්නේ 45න් තමයි ඉර ගහන්න ඕනේ. එතකොට මෙන්න මෙතෙන් තියෙනවා මෙතෙන්. එතන එන්නේ 100යි. එහෙනම් මෙන්න මෙතෙන්ට එන්නේ 100යි. මේ බලන්න මෙන්න මෙතෙන්ට එන්නේ 100යි. එහෙනම් 40ට කීයක් එකතු වෙලාද 100 එන්නේ. එහෙනම් මෙන්න මෙතෙන්ට එන්න ඕනේ 60. පැහැදිලි නේද? මේ වගුව දීලා සමුච්චිත සංඛ්‍යාතය තමයි සාමාන්‍යයෙන් අහන්නේ. මේකෙදි වක්‍රය ඇඳලා දීලා සමුච්චිත සංඛ්‍යාතය දීලා මෙන්න මෙතෙන්ට එන අගය අහනවා. හරි. එහෙනම් අපි ඔන්නේ වගුව පිරෙව්වා. ඊළඟට අපෙන් අහනවා සමුච්චිත සංඛ්‍යාත වක්‍රයට අනුව වගුවේ හිස් තැන්පුන වන්න හරි වට ප්‍රස්ථාරයේ කේන්ද්‍රයේ අංශක 30 වන කේන්ද්‍රික කන්නේ නිරූපණය වන ලකුණු පාන්තරය කුමක්ද කියලා අහනවා. එහෙනම් මෙතෙන්දි ළමයි අපි ගණන ලකුණු ගණන මොකක්ද කියලා තමයි අපි හොයන්න ඕනේ. එතකොට ඒක හදනකොට කොහොමද අපි ඒක ගන්නෙ? අපි බලමු අංශක 30කට අදාළ ලකුණ කීයද කියලා. අංශක 30කට. එතකොට මුළු ගාන අපි දන්නවා ළමයි 120යි. මුළු ළමයි ගාන 120යි. ඒ කියන්නේ අංශක 360ක් කියන්නේ අපි දන්නවා 120යි. අපි හොයන්න ඕනේ අංශක 30කට අදාළ ළමයි ගානනේ. පැහැදිලි නේද? එහෙනම් අංශක 30කට අදාළ ළමයි ගාන හොයන්න නම් අපි ඉස්සෙල්ලාම අංශක 1කට අදාළ ගාන හොයන්න ඕනේ. එතකොට 120 බෙදන්න ඕනේ 360න්. එතකොට එන අංශක 1කට අදාළ ගාන. අංශක 30කට අදාළ ගාන හොයන්න මේක 30න් ගුණ කරන්න ඕනේ. එතකොට මේ බිඳුව කැපෙනවා. 3ට 3 1යි. 36ට 3 12යි. 120 12න් බෙදුවාම පිළිතුර 10යි. එහෙනම් මෙතන ඉන්නේ ළමයි 10ක් ළමයි 10ක් ඉන්නේ. ළමයි 10ක් ඉන්නේ මොන පන්ති ප්‍රාන්තරයේද මේ තියෙන්නේ? එහෙනම් පිළිතුර 0යි 15යි පන්ති ප්‍රාන්තරය තමයි මෙතනින් නිරූපණය වෙලා තියෙන්නේ. පැහැදිලි නේද? right. 45යි 60යි ප්‍රාන්තරේ නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය 45යි 60යි. 45යි 60යි කියන්නේ ළමයි 20ක් ඉන්නවා මේ. එහෙනම් 20කට අදාළ කෝණය හොයන සූත්‍රය. අදාළ ගාන දාන්න ඕනේ උඩට. ගාන කීයද 20යි. මුළු ගාන දාන්න ඕනේ යටට. මුළු ගාන 120යි. කෝණයක් හොයන්න නම් 360න් ගුණ කරන්න ඕනේ. හරි. එතකොට මේ බිඳුව කැපෙනවා. 12ට 1යි. 36ට 3යි. 20 3ෙන් වැඩි වුණාම පිළිතුර එනවා 60ක් කියලා. එහෙනම් අංශක 60ක කෝණයක් අඳින්න ඕනේ අපිට 45යි 60යි කියන පන්ති ප්‍රාන්තරය නියෝජනය කරන්න. හරි. එතකොට අර ඉස්සෙල්ලා කරපු වීඩියෝ එකේ දෙවෙනි කොටස තමයි මේ කරේ ළමයි B කොටස. එතකොට මේ පත්‍රයම එතනින් අවසන් වෙනවා.